ශ්‍රී ලංකාවේ ලෝකඩ ප්‍රතිමා කලාව පිළිබඳව විමර්ශනය කිරීමේදී හින්දු ආගමික ප්‍රතිමා සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එසේනම් අද දවසේ පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව මගින් හින්දු ආගමික ප්‍රතිමා කිහිපයක් පිළිබඳව තොරතුරු ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඓතිහාසික මූලාශ්‍ර අනුව පළවෙනි රාජරාජ සහ පළවෙනි රාජේන්ද්‍ර චෝල පාලන කාලවලදී පොළොන්නරුවෙහි හින්දු ආගමික වන්දනා කටයුතු සඳහා දේවාල නිර්මාණය කර තිබෙනවා. ඒ අතරින් ශිව දෙවියන් වන්දනා කිරීම ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. එහිදී දෙවියන්ගේ මූර්ති මෙන්ම දේව භක්තවරුන්ගේ මූර්තිද නිර්මාණය කර තිබීම සුවිශේෂී වෙනවා. පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පළවෙනි මැදිරියෙන් හින්දු ආගමික ප්‍රතිමා කිහිපයක් ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. ශිව දෙවියන්ගේ මූර්ති අතර නර්තන විලාසය ඉදිරිපත් කරන මූර්ති සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබෙනවා. මෙම අලංකාර නර්තන විලාසයන් නිසා නර්තනයට අධිපති දෙවියන් වශයෙන් විවිධ හඳුන්වා දීම් කර තිබෙනවා. ඒ වගේම මෙම නර්තන විලාසයේ ඉදිරිපත් කරන ශිව දෙවි මූර්තිය නටරාජ ලෙස හඳුන්වන්න පුළුවන්. විශ්වයේම නෘත්‍යයේ අධිපති ලෙසද ශිව දෙවියන් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම ඉපැරණි මූලාශ්‍රයගත තොරතුරු වල සඳහන් වන ආකාරයට මෙම ප්‍රතිමාව මගින් විශ්වයේ උපත වැනි සංකල්ප පිළිබඳ විවිධ නිරූපණ සහ අර්ථකථන ඉදිරිපත් කර තිබෙනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පළවෙනි මැදිරියේ ප්‍රදර්ශනය කර තිබෙන ශිව දෙවි ප්‍රතිමාව මගින් තාණ්ඩව නම් නර්තනයේ රෞද්‍ර ස්වරූපයක් ඉස්මතු වී තිබෙනවා. ශිව දෙවියන්ගේ දකුණු පාදයෙන් අපස්මාර පාගාගෙන සිටින අතර විවිධ හස්ත මුද්‍රා මෙන්ම ආභරණ පැළඳීම පිළිබඳව සාධක දක්නට ලැබෙනවා. බොහෝමයක් ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට ශිව දෙවියන්ගේ ශක්තිය ලෙස පාර්වතී දෙවගණ හඳුනාගෙන තිබෙනවා. පාර්වතී දෙවගණගේ ප්‍රතිමාවල බහුල වශයෙන් විවිධ ඉරියව් සහ ආභරණ පැළඳීම වැනි ලක්ෂණ අපට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේහි පළවෙනි මැදිරියෙහි ප්‍රදර්ශිත පාර්වතී දෙවගණගේ ප්‍රතිමා වාස්තු තාක්ෂණ ක්‍රමයට නිර්මාණය කර තිබෙනවා. සාහිත්‍යමය මූලාශ්‍ර අනුව ශිව දෙවියන්ගේ සහ පාර්වතී දෙවගණගේ පුත්‍රයෙකු ලෙස ගණදෙවි හඳුනාගෙන තිබෙනවා. ගණේශ දේව ප්‍රතිමාවල ගජ හිසක් සහිතව නිර්මාණය කර තිබීම අනිකුත් දේව ප්‍රතිමා අතර ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම ඉපැරණි මතවාද හා අදහස් අනුව ඥානයට අධිපති දෙවියන් ලෙස ගණ දෙවියන් හඳුන්වන්න පුළුවන්. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේහි පළවෙනි මැදිරියේ ප්‍රදර්ශිත ගණපති දේව ප්‍රතිමාව සමග මූසික මූර්තිය ඇති අතර මූසික යනු ගණ දෙවියන්ගේ රථය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම මූසික මූර්තියෙහි ගෙල ආභරණ පළඳවා තිබීම වැදගත් වෙනවා. ශිව දෙවියන්ගේ රථය ලෙස නන්දි වෘෂභ හඳුන්වන්න පුළුවන්. හින්දු ආගමික සංකල්ප අනුව වෘෂභ නිරූපණය වන මූර්ති පූජනීයත්වයට ලක් කර තිබෙනවා. පොළොන්නරුව රාජධානි සමයේ ආගමික විශ්වාස අතර මෙන්ම කලාත්මක නිර්මාණ අතර වෘෂභ නිරූපණය වන මූර්ති වැදගත් වෙනවා. ශිව දෙවි භක්තවරුන්ගේ ප්‍රතිමා කිහිපයක් පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේහි පළවෙනි මැදිරියෙන්
ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. මෙම ප්‍රතිමා වාස්තු තාක්ෂණ ක්‍රමයට නිර්මාණය කර තිබීම සුවිශේෂී වෙනවා. ඒ වගේම හින්දු ආගමික කටයුතු සඳහා භාවිතා කරන ලද පූජා භාණ්ඩ කිහිපයක්ද ඔබට මෙහිදී දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. එම බොහෝමයක් පූජා භාණ්ඩ ලෝකඩ භාවිතා කර නිර්මාණය කර තිබෙනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පළවෙනි මැදිරියෙන් බෞද්ධ ආගමික ප්‍රතිමා මෙන්ම හින්දු ආගමික ප්‍රතිමාද ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. පැරණි තාක්ෂණය, අතීත සමාජ සංස්කෘතික තොරතුරු මෙන්ම ආගමික සහජීවනයේද මැනවින් ප්‍රදර්ශනය කර තිබෙනවා. එසේනම් තවත් දවසක අලුත් දැනුමක් එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව සමග දිගටම එකතු වන්න. ඔබ සැමට සුබ දවසක්.